දුවේ පුතේ. ඉදිරිය භයානකයි. ඒ භයානක ලෝකේ නැසෙන්න සුදුසෙක් වෙන්න එපා. සුගතියට යන්න සුදුසෙක් වෙන්න. මේ බුද්ධ ශාසනය මේ අවසන් යුගයයි. මා ඒකයි ඔබට කිව්වේ. සමහර විට එසේ නොවේවා. මේ අවසන් වතාව වෙන්න පුළුවන්. මේ වාගේ පිරිසක් එකතුව මෙසේ ධර්මය අහන. භයානකයි සංසාරේ. ඊළඟ අවුරුද්ද වෙනකොට ඔයාලා ඉඳීද මං ඉඳීද කියලා කවුද දන්නේ? අපිට පැමිණෙන්න මරණයක් තියෙනවනේ. දූල පුතාලට මේ පින්වතුන්ට ගොඩාක් මේ පව්කම් වලින් ඈත් වෙන්න එක්තරා විස්මිත මන්ත්‍රයක් කියන්න. කොමක්ද ඒ විස්මිත මන්ත්‍රේ? හිතන්න හිතෙන් මං මැරෙන්න පුළුවන් ඊළඟ මොහොතේ කියලා. මං ඊළඟ මොහොතේ මැරෙන්න පුළුවන් නම් මං දැන් මැරෙන්නේ අනිත් අයට බැන බැනද? මෙච්චර වෛරයෙන්ද? තරහක් ඇවිල්ලා වාහනේට නගිනකොට හිතන්න මේ වාහනේ ගිහිල්ලා හැප්පුණොත් එහෙම මං මැරෙන්නේ තරහෙන්ද? මේ කොල්ල කුරුට්ටෝ ෆෝන් එක ඔබ ඉන්නවා. ඔය රාත්‍රියේ ඔබ මැරුණොත් එහෙම මේ ලෝකෙටත් ඔය ෆෝන් එක බැලුවට පස්සේ උඹලගේ චරිතේ මේ ලෝකෙටත් පෙනෙන්න සලස්වල යනවා. ඔයාලගේ අවසන් රාත්‍රියේ ඔයාලා මොනවද බැලුවේ? අද රාත්‍රියේ ඔයාලගේ අවසන් රාත්‍රිය නම් ඒ රාත්‍රියේ ඔයාලා මොනවද කිව්වේ? අද රාත්‍රිය ඔයාලගේ අවසන් රාත්‍රිය නම් ඔයාලා අවසන් රාත්‍රියේ මොනවද ගහපු මැසේජ්? මේ රාත්‍රියේ අවසන් රාත්‍රිය නම් අවසන් දවසේ ඔබ ස්වාමියාට කතා බහ කළේ කොහොමද? අද දවස් ඔයාලගේ අවසන් දවස නම් බිරිඳට ඔබ කතා බහ කළේ කොහොමද? මේ දවස් ඔයාලගේ අවසන් දවස නම් ගමේ මිනිස්සුන්ට ඔයාලා කතා බහ කළේ කොහොමද? අජීව කිච්ඡං ආතප්පං අද කළ යුතු දේ අදම කළ යුතුයි නේව. කෝ ජඤ්ඤා මරණං සුවේ හිත මැරෙයිද කියලා කවුද දන්නේ? දුවේ පුතේ රාත්‍රියේ නිින්දට ගිහිල්ලා උදේ ඇහැරෙන්නේ නැතුව රෑ නිින්දෙන්ම මැරිච්ච මිනිස්සු කොච්චරද? සමහර මිනිස්සු මිනිත් එක්ක නිදාගෙන ඉඳලා තියෙනවා. උදේ තේක බොන්න කතා කරනකොට ඇහැරෙන්නේ නැහැ. ඔයන්ලගේ ගමෙත් ඇති ඒ වගේ අය. නිසා මිනිස්සු මැරෙන්න පුළුවන් එහෙම. පුංචි වයසේ ඉස්කෝලේ යන වයසේ කෙනෙක් මැරෙන්න පුළුවන්. ඒ නිසා සමහර ඉන්නවා දූලා හොඳට චරිත රැකගෙන පරිස්සම් වෙලා ඉන්නවා. ඒ කෙල්ලෙක් අම්මා කෙනෙක් කෙල්ලෙක් රකින්නේ හරි පරිස්සමෙන්නේ. කෝටියක් බයකින් අම්මලා කෙල්ලෝ ටික රකින්නේ. ඒතකොට මේ කෙල්ල අවුරුදු 16 17 18 19 20 21 22 23. ඒතකොට තරුණ වයසට එනවා. ඒතකොට කාගේ හරි අසත්පුරුෂ ඇසුරක් නිසා ওই කෙල්ලෙක්ගේ හිත අවුස්සලා ওই කෙල්ල චරිතේ නසාගත්තොත් එදා රාත්‍රියට නම් ඒ කෙල්ල මැරෙන්නේ. අයියෝ අවුරුදු 16ක් රැකගත්ත චරිතේ අවුරුදු 17ක් රැකගත්ත චරිතේ අවුරුදු 20ක් රැකගත්ත චරිතේ අනේ මැරෙන දවසේ නැති කරගත්තනේ. මරණය ගැන හිතුවනම් ඔය ඇවිස්සෙන හිත් සංසිඳෙනවා දරුවනේ.